අද වීඩියෝ එකෙන් මම අරන් ඇවිත් තියෙන්නේ චැලෙන්ජ් එකක්. ඒ මොකද්ද? දෙවනි පාඩම දවස් 6ක් ඇතුළත පාඩම් කරගන්න චැලෙන්ජ් එකක්. එතකොට 2026 වුණත් 2027 වුණත් මේ අවුරුදු දෙකනේ දැන් මේ වෙද්දී A level වල ඉන්නේ. මේ දෙගොල්ලම දෙවනි පාඩම පන්ති වල ඉගෙනගෙන ඉවරයි. ඉතින් මේ පාඩම ගොඩක් A level විභාගෙට වැදගත්. ඒකට හේතුව මේකෙන් ස්ථීරව MCQ 7ක් එනවා. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නයකින් කොටසක් ඒ කියන්නේ ආසන්නව අඩුම භාගයක්වත් එනවා. ඒ වගේම එසේ ප්‍රශ්නයක් හෝ එසේ ප්‍රශ්නකින් භාගයක් එනවා. ඔය ඔක්කොම එකතු කරාම ආසන්නව හැම අවුරුද්දෙම ලකුණු 15ක් හෝ ඊට වැඩියෙන් මේ දෙවනි පාඩමෙන් ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ දෙවනි පාඩම කරන ගමන් අර පළවෙනි පාඩමේ තියෙන පිටු දෙක තුනක් බලාගත්තොත් ඒකෙනුත් MCQ එකක් ස්ට්‍රක්චර් ටිකක් එන හින්දා මේ සමස්තය දවස් 6ක් ඉවර කරගද්දී ඔයාට ලකුණු 16ක් A level විභාගේ ඔයාය කරගන්න පුළුවන්. මේ 16 ඇත්තටම ඔයාට 16න් 16ම ගන්න පුළුවන්. මොකද මහා අමාරු නෑ. අර චුට්ටක් එහෙම මෙහෙම කැපුණා 16න් 15ක්වත් තියෙනවනේ. 100න් 15ක් මේ. සුළුපටු වැඩක් නෙමේ දවස් 6ක් ඇතුලේ. මොකද මේ පාඩම් ගොඩක් පන්තිවල මාස ගණන් කරන පාඩම්. තියරි ඒ වගේ මාස ගාණක් කරනවා. ඒතකොට ළමයින්ට මුල මතක නැහැ මුල පාඩම් කරද්දී අග මතක නැහැ අග පාඩම් කරද්දී මුල මතක නැහැ. ඒ වගේම රිවිෂන් වල පවා මාස ගණන් අදිනවා. ඒත් ඇත්තටම මේ පාඩම එච්චර කල් අදින්න ඕනේ නැහැ. ඒතකොට මේ ඔයාලට තනියෙන් පාඩම් කරන්න විදිහකුත් අපි දෙනවා. ඒ වගේම මේක ඉගෙන ගන්න නැති කෙනෙක්ට මේ පාඩම කරගන්න විදිහකුත් මේක අවසානයේදී මම කියනවා. ඒතර කොහොමද ඔයාලා මේක පාඩම් කරගන්න බෙදාගන්නේ කියලා මම ඔයාලට ප්ලෑන් එකක් හදලා තියෙනවා. මේ ප්ලෑන් එකේදී තියරි ටික දවස් 6ක් ඇතුලේ කරගන්න සැලැස්මක් මම මේ දීලා තියෙනවා. එතකොට පළවෙනි දවසේ ඔයාලට පුළුවන් පළවෙනි පාඩමේ පොඩි කොටසයි ඊළඟට ඔයාලට දෙවෙනි පාඩමේ මූලද්‍රව්‍ය සංයුති ජලය කාබෝහයිඩ්‍රේට් කොටස් ටික ඇදලා ඉවර කරන්න. ඔය ටික ඔයා හොඳට පාඩම් කරොත් ඔයාට පැය දෙක තුනක් යයි. එතකොට ඒ ටික එදයින් ඉවරයි. ඉතින් උඩරින් පැය දෙක තුනයි. ඊළඟට දෙවෙනි දවසේදී අර ප්‍රෝටීන් ලිපිඩ නියුක්ලික් අම්ල කොටස් ටික කරනවා. තුන්වෙනි දවසට ආවම අම්වීශ්‍ය සෛල සංවිධාන උපසෛලීය සංඝටක ටික වගේ ඉවර කරගත්තා. හතරවෙනි දවසේදී බහිස්සෛලීය සංඝටක සෛල චක්‍රය. පස්වෙනි දවසේදී ඌනනය පරිවෘත්තීය එන්සයිම්. හයවෙනි දවසේ අන්තිමට ප්‍රභා සංශ්ලේෂණයේ සෛලීය ශෝෂණය ටික ඇද්දාම පාඩම ඉවරයි. ඉතින් මේ මාතෘකා ටික කියන තරම් ලේසි නැහැනේ. මේ ටික පාඩම් කරගෙන යන්න ඕන. ඉගෙන ගන්න නැත්නම් ඒක කරගන්නත් වෙනවා. ඉතින් මේ ටික ඔයා සැලැස්මක් ඇතුව පාඩම් කරොත් මේවා ඔයාට උඩ පහළ දාගත්තා කියන්නේ. ඒ කියන්නේ ඔයාට දෙවෙනි දවසේදී දැන් මේ තියෙන ප්‍රෝටීන් ඕනනම් පළවෙනි දාම් පාඩම් කරලා ඉවර කරගන්නත් පුළුවන්. හැබැයි මම මේකෙදි පාඩම පොඩි පොඩි කොටස් වලට කඩලා තියෙනවා. ඒතකොට ඔයාලට ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් වුණත් ගන්න පුළුවන්. එතකොට මේ කොටස් ටික කරගෙන යන්න තියෙන්නේ. එතකොට වැඩේ හරිම ලේසි. මග ඇරෙන්නේ නැහැ. ඒ වගේම පාඩමක් නොදැනීම දවස් 6ක් ඇතුළේ ඉවර වෙනවා. චැලෙන්ජ් එකක් දිනනවා. මේ චැලෙන්ජ් එක බාර අරන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දානවා කියලා හිතන් මේක ඇදන් යන්න. එතකොට වැඩේ හරිම ලේසි. ඊට අමතරව මම කිව්වා මේක ඉගෙන ගත්ත නැති කෙනෙක්ටත් මම මේකෙදි විධිමත් වැඩපිළිවෙලක් හදලා තියෙනවා කියලා. ඒකට ඔයාලට පුළුවන් අපේ ස්ටඩි පැක් එක ගන්න. එතකොට මේක ඔයාලට හරිම අඩු ගානකට සම්පූර්ණ හොඳ නෝට් එකක් එක්ක. ඔයාලට සමහර වෙලාවට ඔයාලා මාස ගණන් ලොකු ගණන් දීලා ගිය පන්ති වලත් හම්බෙන්නේ නැති තත්ත්වේ. හොඳ තියරි නෝට් එකක් ඔක්කොම ටයිප් කරලා රූප දාලා පිළිවෙලට හදපු නෝට් එකක්. මොකද සමහර වෙලාවට ඔයාලට පොඩි පොඩි නෝට් කෑලි ගොඩාක් ලැබිලා දෙවෙනි පාඩම නෑ. මේකේ පිටු 70 ගණක් තියෙනවා. තනි ටියුට් එකක් විදියට මේක ලැබෙන්නේ ඔයාලට. ඊට අමතරව මේ ස්ටඩි පැක් එකේදී ඔයාලට දෙවෙනි පාඩම පළවෙනි පාඩම දෙක සම්පූර්ණයෙන් කවර් වෙන්න හදපු MCQ 175ක මොඩල් MCQ නිර්මාණාත්මක MCQ ටියුට් එකක් ඒකේ ඩිස්කෂන්ස් ටික හම්බ වෙනවා. ඊට අමතරව මේ දෙවෙනි පාඩම ඊළඟ පළවෙනි පාඩම මේකෙන් 2019 ඉඳන් 2024ට වගේ ආපු පාස් පේපර්ස් ඔක්කොම විවරණය කරනවා. මේකෙදී MCQ විවරණය කරනවා ස්ට්‍රක්චර්ඩ් එසෙත් විවරණය කරනවා. එසේ ටික කොහොමත් අපි තියරි ටික කරද්දි මයින්ඩ් මැප් හදලා එතනින් ඒක කවර් කරනවා. ඒතර මේ ඔක්කොම කවර් වෙන විදිය පේපරයක්. ඊට අමතරව මේකේ තුන්වෙනි පාඩමේ පාස් පේපර්ස් ටිකක් දාලා තියෙනවා. කැමති අයට ඒ ටිකත් නොමිලෙන් මේක ගද්දි හම්බ වෙනවා. ඒ ටියුට් එකක් තියෙනවා. මේ ටියුට් ඔක්කොම print කරලා එවනවා විශේෂත්වය. එතකොට මේ ස්ටඩි පැක් එක කරන් ඔයාලට පුළුවන් මේක දවස් කිහිපකින් ඉවර කරගන්න. ඒ වගේම මේකෙදි ඔයාලට ලැබෙන මේ ඩිස්කෂන් වීඩියෝස් ටිකත් බැලුවොත් දවස් 3ක් වගේ යනවා. ඒතර සම්පූර්ණ දවස් ඔක්කොම 9යි යන්නේ. ඒ වගේ ඒ වීඩියෝස් වල ලෙන්ත් එක තමයි මෙතන තියෙන්නේ.
දැන් මේ තියරි වීඩියෝස් වලත් ලෙන්ත් එක කොච්චර වෙලාවක් තියෙනවද මේ වීඩියෝ කියලා මේ එක එකක් යටින් දාලා තියෙනවා. මම කියවර ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න කියලා. එතකොට ඒකේ ඒ ටික තියෙනවා. ඊළඟට ඔයාලට ප්‍රශ්න තියෙන ටිකේ ඒ ටිකක් තියෙනවා. එතකොට MCQ ඔක්කොම 200 ගානක විවරණ තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් එසේත් ඔක්කොම විවරණය කරනවා මේකේ. ඉතින් මේක මාර වටින දෙයක්. මොකද පාඩම මොකෝත් ඉගෙන ගත්ත නැති කෙනෙක්ට බින්දුවේ වුණත් තේරෙන විදිහට. ඔයා දැන් බින්දුවේ හිටියත් ඒ පාඩම සම්පූර්ණයෙන් තේරෙන විදිහට කරලා තියෙනවා. කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. ඊළඟට මේකෙදි ඔයාලට සම්පූර්ණ වීඩියෝ ටික මේ ඩිස්කෂන් ඒ ඔක්කොම අපේ masterinbiology.lk වෙබ්සයිට් එකෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම ටියුට් පේපර්ස් ඔක්කොම ෆ්‍රී ගෙදරට ඩිලිවර් කරනවා. එතකොට මේ ස්ටඩි පැක් එකට ඔයාට දවස් 45ක් කාලයක් අපි බලන්න දීලා තියෙනවා. ඇයි එහෙම දවස් 45ක් දෙන්නේ? ඕක දිගටම බලන්න දුන්නා නම් මොකද කියලා කවුරු හරි හිතන්න පුළුවන් නැහැ. ඔයාලට දිගටම බලන්න ගියොත් ඔයාලා ඒ ලෙවල් ඉවර වෙලත් ඕක බලන්න. ඊට පස්සේ තව ෂයි එකක් කරන්න තමයි එහෙම බලන්නේ. එහෙම වැඩක් නැහැ. මේක මේ ෂයි එකෙන් ඉවර කරගන්න ඕන. ඉතින් මේක ඔයාලට දවස් 45ක් ගොඩින් දෙනවා මේ ස්ටඩි පැක් එක. ඊට අමතරව හරිම අඩු ගානකට ඒවා ඔක්කොම මේ අපේ masterinbiology.lk වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. මම ඒකත් කියලා දෙන්නම්. එතකොට මේකදී ටියුට් ටික ඔක්කොම ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඔයාලට දවස් 9යි යන්නේ එක දිගට බැලුවොත්. එහෙම නැත්තම් 9 වරක් 5නේ 45 දවස් 5කට එකක් බැලුවත් දවස් 45න් වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඉතින් කොහොමද මේක ගන්නෙ? මේක ගන්න ඔයාලා අපේ masterinbiology.lk වෙබ්සයිට් එකට එන්න ඕනේ. එතකොට මම වෙබ්සයිට් එකේ link එක දාලා තියෙනවා comment section එකේ. එතනින් එන්න පුළුවන්. නැත්නම් masterinbiology.lk කියලා search කරන්න. masterinbiology.lk. ඊට පස්සේ masterinbiology.lk එකට ආවම ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් බයෝ වලට ඒකක් ගන්නනේ මෙච්චර මහන්සි වෙන්නේ. මේකේ මේ LMS එකට පිවිසෙන්න ක්ලික් කරන්න. LMS සිස්ටම් එකට මෙතන එබුව ගමන් ඔයාව එන්ටර් වෙනවා. ඔයාට මේකත් හරිම ලේසි. ෆෝන් එකට එක මෙතන ෆෝන් නම්බර් එක දුන්නේ ගමන් OTP එකක් එනවා. ඒ OTP එක දීලා මේ විස්තර ටික දීලා සේව් කරගන්න තියෙනවා. අනික මේක ඔයාලට සැරෙන් සැරේ ලොග් වෙන්න නැහැ. ඔයා දැන් එක ෆෝන් එකම යූස් කරද්දී ඔය නම්බර් එකෙන් ලොග් වුණාම ඒක සේව් වෙලා තියෙනවා ෆෝන් එක ඇතුලේ. මාස කිහිපයකට සැරයක් OTP එකක් ගන්න උනොත් මිසක් ඔයාලට සැරෙන් සැරේ ලොග් වෙන්න පාස්වර්ඩ් ගහන්න දෙමුකුත් නැහැ. වෙබ්සයිට් එකට කෙලින්ම ආවයි. වෙබ්සයිට් එකට ආවම මෙතන ඔක්කොම තියෙනවා. මෙතනදී ඔයාලට ස්ටඩි පැක් වලට ආවයි. ස්ටඩි පැකුත් මුල් සිලබස් එකටම තියෙනවා. දැන් මේක පටන් ගන්න හොඳම එක මේ දෙවනි පාඩමේ ස්ටඩි පැක් එක. ඒක මෙතන තියෙනවා. එතකොට දෙවනි පාඩමේ ස්ටඩි පැක් එක මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. ඒක වීඩියෝ ලෙසන්ස් මෙච්චරක් තියෙනවා. ටියුට් මෙච්චරක් හම්බ වෙනවා. මේ ටියුට් වල PDF අපි තියරි ටියුට් වල ඉෂුව කරන්නේ නැහැ. තියරි ටියුට් ඔක්කොම print කරලා ගෙදරට එවන හින්දා. හැබැයි ඔයාලට ප්‍රශ්න පත්‍ර ටික මෙතනින් එවලෙම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. අනිත් එක ඔයා මේ පාඩමක් ඕනෙම එකක් ගන්න කලින් මේ වගේ කොච්චර වීඩියෝ තියෙනවද? වීඩියෝ වල ලෙන්ත් එක මේවා පැය කීයක් තියෙනවද? ඊ හැමදේම බලන්නත් පුළුවන්. ඉතින් මේවා මේ ළඟදී රෙකෝඩ් කරපු වීඩියෝ මාසයක් වගේ ඇතුළත මේ ළඟ කාලෙක ඒ කියන්නේ මේ මාසෙන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන. ඉතින් මේ වගේ මට හොඳට මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම අර ටියුට් ටිකත් අගට අපි දාලා දීලා තියෙනවා. ඒ වගේම මෙතනදී ඔයාලට පේමන්ට් කරන්නත් හැම ඔප්ෂන් එකක්ම දීලා තියෙනවා. buy online ක්ලික් කරපු ගමන් ඒ වෙලෙම online payment එකක් කරලා මේක buy කරන්න පුළුවන්. ඕනෙම විදිහකට එතනදී pay කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට bank deposit කරනවා නම් මෙතනින් අපේ bank deposit details ටික ගන්න පුළුවන්. මේ bank deposit details ටික අරගෙන මේ තියෙන WhatsApp නම් එකට receipt එක WhatsApp කරාම එතකොටත් පැය දෙක තුනක් ඇතුළත ඔයාලට course එක active කරලා දෙනවා අපේ team. එතකොට ඒක තමයි යන විදිහ. ඉතින් මේක හරිම ලේසි. මේක ඔයාලට හොඳ දෙයක් කරගන්න පුළුවන්. නැත්නම් පන්ති වල මේකට ලොකු ගණන් දහස් ගාණක් එන ගාණක් යන වැඩක් හරිම අඩු ගාණකට හැබැයි උපරිම quality. මේ ගාණ අඩු කරලා තියෙන්නේ එක එක මට්ටම් වල ළමයි ඉන්නවා. හැම ළමයටම සල්ලි නෑ. සමහර ළමයි හිතනවා අඩු ගාණට දුන්නාම මේ quality එක අඩුයි කියලා. ඉතින් එතකොට නම් මට උනත් දුක හිතෙනවා. හැබැයි ඉතින් මං ඒක ගැන හිතන්නේ නැහැ. මොකද ගොඩක් අමාරුයි ඉගෙන ගන්න ළමයින් වෙනුවෙන් මේක ප්‍රධානව හදලා තියෙන්නේ. නැත්තම් අර රිවිෂන් වල පුණා මාස ගණන් මේ පාඩම් අදිනවා. අනික හරිය මම ප්‍රශ්න ටිකක් කරන්නේ නැහැ. තියරි පන්ති වලත් අවුරුද්දක් විතර කරාට ප්‍රශ්න හරියට කරන්නේ නැහැ. ඒක හරිම අඩුපාඩු අපරාධේ. ඔයාලට මේකෙන් ඒ ටික සෑහෙන්න ලේසියෙන් කවර් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ඩේටා ප්‍රශ්න තියෙනවා නම් ඩයලොග් සිම් එකක් යූස් කරද්දි මේ සයිට් එක ඇතුලේ රෙකෝඩින් බලද්දි කිසිම ඩේටා වැයවීමක් නැහැ. සයිට් එකට ලොග් වෙන්න ඔයාලට normal data ටිකක් යනවා. ඒ කියන්නේ දැන් සයිට් එකේ දැන් මේ වගේ ඒවා ලෝඩ් වෙන්න මේ ෆොටෝස් අරව මේවා ලෝඩ් වෙන්න normal data ඕනේනේ.
එතකොට ඒ ලොගින් වලට normal data ටිකක් ඕනේ වෙනවා හැරෙන්න ඔයාට මේ අනිත් වැඩවලට data යාමක් නැහැ. ඒ කියන්නේ වීඩියෝ ප්ලේ වෙද්දී. සමහර ළමයි ඊට පස්සේ නැත්තම් කියනවා සයිට් එක ලෝඩ් වෙන්නේ නැහැ නේ අරවම යනවා. ඒ කියන්නේ මේකයි. ඔයා දැන් ෆෝන් එකේ data බිඳුවක්වත් නැත්තම් එතකොට සයිට් එක ලෝඩ් වෙන්නේ නැහැ තමයි. අර පැකේජ් data WhatsApp අරවම එකකින් විතර ලෝඩ් වෙන්නේ නැහැ. normal data වලින් සයිට් එකට එන්න පුළුවන්. ඇවිල්ලා වීඩියෝ එක ක්ලික් කරාට පස්සේ වීඩියෝ එක දිගටම බලන්න පුළුවන්. ඔයාලා අනික පේමන්ට් කරන ඔක්කොම ස්ටඩි පැක් මෙතන ඩෑෂ්බෝඩ් එකේ ඩිස්ප්ලේ වෙනවා. ඩෑෂ්බෝඩ් එකට ආවම ක්ලාසස් ස්ටඩි පැක් ටික ඔයා බයි කරන ඒවා මෙතනින් ඩිස්ප්ලේ වෙනවා. එතකොට මෙතනින් ඔයාලට ක්ලාස් වලට සැරෙන් සැරේ එන්නත් ප්ලේස්. ඉතින් ඔය ටික තමයි. එහෙනම් මම වෙබ්සයිට් එකේ link එකක් දාලා තියෙනවා. කැමති අයට ඒක ගන්නත් පුළුවන්. ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද කවුරු හරි අර බයෝ අතහැරලා ඉන්න කෙනෙක්ට මේකෙන් උදව්වක් වෙයි. ඒ පිනෙන් ඔයාට එතනම දෙයක් කරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ආයෙත් මේ වගේ ස්ටඩි පැනල් එකකින් හම්බ වෙනවා. එතකන් මේක හරියට කරලා සම්පූර්ණ කරලා මටත් කියන්න.